අද අපි බලමු මේ හැමදෙස්සම Facebook page එකක් පටන් ගත්ත අය ඕන කෙනෙක් monetization ගැන කතා කරනවා. ඉතින් monetization setup එක on වුණාම නැත්නම් active කරගන්න ආවට පස්සේ අපි දන්නවා ඒකේ income එක අපි ලබා ගන්න නම් අපි මේ setup එක හදන්න ඕනේ. මේ setup එක හදද්දී අවශ්‍ය වෙන මූලිකම දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සිට ඔයා උපයන්නෙක් නම් අනිවාර්යෙන්ම ඔයාට අවුරුදු 18ට වැඩි නම් TIN number එක කියන එකක් ඕන වෙනවා. එතකොට මේ TIN number එක අපි ගන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. දැන් monetization setup එක හදද්දී ඔයාට මේ TIN number එක ඇතුළත් කරගන්න බැරි වුණොත් හරි ඒක වැරදි එකක් වගේ වුණොත් එහෙම එක්ක ඔයාට ගෙවීම ලැබෙන්නේ නැහැ. ඒ ගෙවීම ආපසු හැරිලා යනවා. නැත්නම් ඒ setup එක හරියට හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම අවුරුදු 18ට වැඩි නම් ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් TIN number එක ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඔයාට යන්න පුළුවන් www.irdgov.lk කියන වෙබ්සයිට් එකට ගියාම මාර්ගෝපදේශ තියෙනවා. ඔයාට ඔන්ලයින් ඇප්ලයි කරගන්නත් පුළුවන්. ඔන්ලයින් ඇප්ලයි කරලා ඩෙන්ටිටි කාඩ් එක එහෙම ඔයා ඉතින් අර PDF කරලා ස්කෑන් කරලා තියාගන්න ඕනේ. හදිසියවත් ඩෙන්ටිටි කාඩ් එකේ ඇඩ්‍රස් එක වෙනස් වෙලා තියෙනවා නම් ඔයාට ඒකටත් දෙන්න වෙනවා. ඇඩ්‍රස් එක වෙනස් නම් මේ ඒකට ග්‍රාමදාර නිලධාරි සහතිකයක් හරි ගන්න වෙනවා. ඔයා දැන් ඉන්නේ කොළඹ නම් ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක තියෙන්නේ නම් ඇඩ්‍රස් එක තියෙන්නේ බදුල්ලේ නම් ඒක සහවුරු කරගන්න ඉන්න පළාතෙන් ග්‍රාමදාරගෙන් ලියුමක් ගේන්න වෙනවා. ඒකත් මේ PDF කරලා තියාගන්න. එතකොට මේ දෙකම අප්ලෝඩ් කරාම තමයි ඔයාට TIN number එක ලැබෙන්නේ. ඊට අමතරව ඔයාගේ මොනිටයිසේෂන් වැලේදීත් ඔය බැංකු account එකේ තියෙන ඇඩ්‍රස් එකයි ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ඇඩ්‍රස් එකයි මේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් දෙන TIN number එකට දෙන ඇඩ්‍රස් එකයි තුනම එකක් වෙන්න ඕනනේ. ඒ නිසා ඔයා ඒ ඇඩ්‍රස් ගැනත් හොඳ කල්පනාවෙන් ඉන්න. ඉතින් ඒ නිසා අද මම මේ වීඩියෝ එක කරේ ඔයාලට ඒක පැහැදිලි කරන්න. මොකද ඔයගොල්ලන්ගේ මුදල් අපි දන්නවා අපි අමාරුවෙන් ඒ content creator කෙනෙක් විදිහට අපි මේ දේවල් කරන්නේ. එතකොට මේ දේවල් ඔයගොල්ලන්ට ලබා ගන්න නම් ඔයගොල්ලන්ගේ නිවැරදි මාර්ගෝපදේශ අනුගමනය කරලා ඒවා ගන්න ඕනේ. එතකොට මේකට රාජ්‍ය ආයතනකින් ගන්න තියෙන දේවල් ටික එහෙම ගන්න ඕනේ. අපිට ඒකට වැරදි තොරතුරක් නිකුත් කරාට පස්සේ ඒන ප්‍රශ්න විසඳ ගන්න තවත් දිනුම ඕන වෙනවා. උපදේශකයෝ ඕන වෙනවා. ඉතින් මේවා ගැන ගොඩක් දාන්න අයත් නැහැ. හැමෝටම කියන්නත් බෑ. වැරදීම් වෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙස්සෙම බලන්න ඔයාගේ TIN number එක ගන්න. TIN number එක අනිවාර්යයෙන් මම මේ කියපු වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔයා ඒ ටික කරගන්න. ඊළඟට තවත් දෙයක් තමයි අපි කියමු මේ Facebook monetization වලදී විතරක් නෙමෙයි මේක අවශ්‍ය වෙනවා ලංකාවේ කාරණා හතරකදී ප්‍රධාන වශයෙන් මේක එම දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනේ වෙබ් පිටුවේ දාලා තියෙනවා. පළවෙනි එක තමයි ඔයා බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාට TIN number එක අවශ්‍ය වෙනවා. ඊළඟට ගොඩනැගිලි සැලැස්මක්, ඒ කියන්නේ අපේ බිල්ඩින් එකක් හදනවා නම් ඒ සැලසුම අනුමත කරගන්න මේ TIN number එක අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාගේ මෝටර රථය ලියාපදිංචි කරගන්න නැත්නම් බලපත්‍රය ගන්න. එවැනි අවස්ථාවකටත් මේ TIN number එක අවශ්‍ය වෙනවා. ඊළඟට ඉඩමක් ඔයා මිලදී ගන්න හරි ඉඩමක හිමිකම ලියාපදිංචි කරනවා වගේ අවස්ථාවකදීත් දැන් මේ TIN number එක අවශ්‍ය වෙනවා. එතකොට ඔයා දන්නවා අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන 2024න් පස්සේ සෑම කෙනෙකුටම මේ TIN number එක අනිවාර්ය කරලා තියෙනවා. ඉතින් ඔන්ලයින් ගන්න නොමිලේ දෙන්නේ. ඉතාමත් වේගෙන් ගන්න පුළුවන් ෆාස්ට් ක්‍රමයක් තමයි ඔන්ලයින් ගන්න එක. ඒතර ඔයාට ඊමේල් එකට එනවා මේ දේවල්. නැත්නම් ඔයාට කොළඹ ඇවිල්ලා ගන්න පුළුවන්. නැත්නම් ඔයා ඉන්න ඕනම දිස්ත්‍රික්කේ පළාත් කාර්යාලයක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශාඛාවක් තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා ඔයාට මේ TIN number එක ඇප්ලයි කරගන්න පුළුවන්. මේක දැන් මේ තරුණ ළමයිට තේරුණාට ඔන්ලයින් ඇප්ලයි කරගන්න කන්ටෙන්ට් කරන වයසක කෙනෙකුට තාක්ෂණය සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔයගොල්ලෝ යන්න ඕනේ කාර්යාලයට ගිහිල්ලා කරගන්න. නැත්තම් දන්න කෙනෙක් ලව්වා ඔන්ලයින් කරගන්න. ඉතින් අර තමන් සූදානම් කරලා තබාගත් දේවල් ටික සූදානම් කරලා තබා ගන්න. විශේෂයෙන් ඩෙන්ටිටි කාඩ් එක PDF කරලා එතකොට ඔයාගේ ඇඩ්‍රස් එකේ ලිපිනේ වෙනසක් තියෙනවා නම් ඒක හදාගෙන ඒකට අදාළ ડોකියුමන්ට් එක PDF කරලා අප්ලෝඩ් කරගන්න සූදානම් කරන මට්ටමේ තියාගන්න. ඉතින් වැදගත් නම් ෆලෝ කරන්න අවශ්‍ය නම් ෂෙයා කරන්න. ස්තුතියි.